ප්‍රමාද වූ මිනිස්සු අතර ඔබ අප්‍රමාදී වෙන්න කියලා. මේ ප්‍රමාදයි කියන්නේ මොකද්ද බිමා? සාමාන්‍යයෙන් මේ ලෝකෙ තුල අපි සම්මුතිය තුල ප්‍රමාදය කියලා කියන්නේ වේලාව පරක්කු වීම. හතට තියෙන බණට හතමාරට આવොත් ප්‍රමාදයි. හතමාරට පටන් ගන්න ඉස්කෝලෙට රතු ඉර ගැහුවට පස්සේ આવොත් ප්‍රමාදයි. හැබැයි පින්වත්නි ලෝකෝත්තර අර්ථයකින් ප්‍රමාදයි කියලා කියන්නේ නිවන් මඟ වඩන්නේ නැහැ කියන එක. බුදුහාමුදුරුවෝ යම් කෙනෙක්ගෙන් ඇහුවනම් මහණතෝ ප්‍රමාදීද කියලා නිවන් මාර්ගය වඩන්නේ නැද්ද කියන එකයි ඇහුවේ. අප්‍රමාදීද? නිවන් මඟ වඩනවද? එසා පින්වත්නි මිනිස්සෙලා ඉපදිච්ච අපිට බුදුහාමුදුරුවෝ කියන ප්‍රමාද වූවන් අතර ප්‍රමාද නොවී ඉන්න. ඊළඟට සුත්තේසු බහුජාගර මේ ලෝකේ ගොඩක් අය නිදියන්න හරි දක්ෂයි. නිදියන මිනිස්සු අතර නිදි මරණ මිනිස්සෙක් වෙන්න. අවදියෙන් ඉන්න මිනිස්සෙක් වෙන්න. නිදියන අය බහුලයි පෙන්වන්නේ. මා ඊයේ පෙරේද දැක්ක අන්තර්ජාලයේ ලෝකේ වැඩිපුරම නිදා ගන්න රටවල් 10 ශ්‍රේණිගත කරලා අපි ඉන්නේ 6 වෙනි තැනට. ඒ ලයිස්තුවේ තියෙන්නේ අනිත් 9ම කාලකන්ණි රටවල්. සෝමාලියාව, ඉතියෝපියාව ලැජ්ජයි. අපිත් ඉන්නවා ඒ කොටේ. ලංකාවේ මිනිහෙක් සාමාන්‍යයෙන් පැය 9ක් 10ක් විතර නිදිනවලු දවසට. ඔය කියන්නේ අර ඇඳට වෙලා නිදින ටික විතරක් නෙමෙයි බස් එකේ, කන්තෝරුවේ බණ අහන්න ඒවත් එකතු වුණාම බලන්නකොනේ. අපි ගොඩාක් නිදියලා. ඒකෙම අනිත් පැත්තේ තිබ්බ ලෝකයේ අඩුවෙන්ම නිදා ගන්න රටවල් 10 ඒකේ තියෙන්නේ ඔක්කොම සංවර්ධිත රටවල්. ඇමරිකාව, චීනය, කැනඩාව, ජපානය වගේ. අඩුවේ මේ මිනිස්සු නිදියන්නේ පැය 3:00මාරයි 4යි 4:00මාරයි. එනිසා නිନ୍ଦ සම්මුතිය තුලත් අපේ දියුණුවට බාධා කරන එක. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ලෝකෝත්තර ජීවිතයටත් නිନ୍ଦ බාධාවක් ඇති කරනවා. කොහොමද? අර පංච නීවරණ වලදී කියනවා නේද හිතේ ඇතිවන නිදිමත සුභා තීන මිද්දේ කියලා. දැන් නීවරණ ගැන කතා කරද්දී හරි ලස්සන විග්‍රහයක් තියෙනවා ධර්මයේ. කාම ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා නිවන් මඟ අවුරනවා. මේවායින් නිවන් මඟ අවුරුපුවාම අපිට විදර්ශනාව වඩ සිත දිහා බලන්න බෑ. ඇයි? අරවයින් වැහෙනවා. උදාහරණයක් කාමසිතුවිල්ලක් හිතට ආවහන් පස්සේ හිත දකින්න බෑනේ කාමයමයි පේන්නේ. එතකොට අපිට මොනවා ගැන හිතන්න ගියක් කාමසිතුවිල්ලමයි නැగి එන්නේ. එසා කාමච්ඡන්දේ හිතට ආපම හිත දකින්න හරියට කොයි වගේද? වතුරට ඩයි දැම්මා වගේ. නිල් පාට රතු පාට කලවම් කරාම වතුර දිහා බලද්දි පින්වත්නි පතුල පේන්නේ නැහැ. මොනවද පේන්නේ? රතු පාට, නිල් පාට. කාමයේ තියෙන හිතටත් එහෙමයි. ව්‍යාපාදය ආපුවම තරහ ආපුවම හිතට අපිට හිතේ ස්වභාවය දකින්න බෑ. හරියට රත් වෙච්ච වතුරේ පතුල දකින්න බෑ වගේ බුබුලු දම දම නටයක්දී යට තියෙන්නේ මොනවද කියලා පේන්නේ නැහැ. තීන මිද්දේ හිතට ආපුවමත් එහෙමයි. හිතේ ස්වභාවය දකින්න බෑ. හරියට වතුරේ පාසි බැඳුනා වගේ. පාසි බැඳිච්ච වතුරේ කවදාවත් පතුල දකින්න බෑ. හිතට නිදිමත ස්වභාවය ආවහම අපේ හිත පිරිසිදු අපිට දකින්න බැරුව යනවා. ඊළඟට උද්ධච්ච කුක්කුච්ච හිත විසිරුණා. හරියට වතුර කැළඹුණා වගේ. වතුර කැළඹුණාම පින්වත්නි කැළඹිච්ච වතුරේ පතුල දකින්නත් බෑ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන විසිරුණු සිතට බෑ යථාර්ථයේ තේරුම් ගන්න. ඊළඟට පින්වත්නි විචිකිච්ඡා හිතේ ඇතිවන සැකේ හරියට වතුර බොර වුණා වගේ. මොනවා තියනවද දන්නේ නැහැ අපි පතුලේ. විචිකිච්ඡාවෙන් වැහුණට පස්සේ පින්වත්නි අපිට යථාර්ථයේ තේරුම් ගන්න බෑ. ඒ නිසා මේ හිතේ ඇතිවන නිදිමත ස්වභාවය ගැන කියන්නේ බුදුහාමුදුරුවෝ කියන ඕනෑටත් වැඩිය නිදියන අය අතරේ ඔබ අවදි වෙච්ච කෙනෙක් වෙන්න. ප්‍රමාද වූවන් අතර අප්‍රමාදී වෙන කෙනා, නිදියන අය අතර අවදියෙන් ඉන්න කෙනා බුදුහාමුදුරුවෝ කියනවා දුබල අසෙකු පරදවා ඉදිරියට දුවන අශ්වයා වගේ.
සීගස්සෝ ශීඝ්‍රයෙන් වේගයෙන් දුවන අශ්වයා වගේ ජය භූමිය කරාම පැමිණේ කියලා. දුබල අශ්වයෝ ලෙඩ වෙච්ච, කටු ගැහිච්ච, මන්ද පෝෂණය හැදිච්ච, ඇට ගැහිච්ච අශ්වයා දුවද්දි පින්වත්නි නිරෝගී අශ්වයාට පුළුවන්, ජව සම්පන්න අශ්වයාට පුළුවන් අර අශ්වයව පහු කරගෙන දුවන්න. ඔබත් ලෙඩු අතර නිරෝගී වෙන්න කියලා. ඔබත් නිදියන අය අතර අවදියෙන් ඉන්න කිව්වා. ඔබත් ප්‍රමාදී අය අතර අප්‍රමාදී වෙන්න කිව්වා. මෙතරම ජීවත් වෙන්න පොර කන මිනිස්සු අතර ඔබ එතරට යන්න උත්සාහ කරන්න කියලා බුදුහාඳුර අපිට මතක් කළා. ඇයි මේ ගාථාව දේශනා කළේ? භාග්‍යවතුන් වහන්සේ ජීවමාන සමීපෙමත්නි ස්වාමීන් වහන්සේලා දෙන්නෙක් වැඩ හිටියා. උන්වහන්සේව මුණ ගැහුණා. ජේතවනාරාමේදී කමටහන් ගත්තා. නිවන් මඟ වඩන්න අවශ්‍ය කරන මූලික ඉගැන්වීම් ටික ඉගෙන ගත්ත කමටහන් අරගෙන ස්වාමීන් වහන්සේලා දෙනම කැලේ තිබ්බ ආරණ්‍යයකට වැඩම කළා. ආරණ්‍යයේදී පින්වත්නි එක ස්වාමීන් වහන්සේ නමක් වීරිය වඩනවා, භාවනා කරනවා, තමන්ගේ චිත්ත දියුණුව පිණිස කටයුතු කර. උන්වහන්සේ කෙලෙස් තව පංච නීවරණ යටපත් කර තමා දිහා දැක තම සිතින් තමා දිහාම පිරිසිඳ දැක සිහිනුවණින් වාසය කර. අනිත් එක්කෙනා හතර වටේ ඇවිදිනවා, කොළරොඩු එකතු කරනවා, ගිනි මැල ගහනවා, පන්සල රකින්නවා, ඉන්න පුංචි හාමුදුරුවොත් එක්ක කයි එක ගහ ඉන්නවා, මොනවා හරි ටිකක් වළඳනවා, දවල් කාලේ නිදිනවා. අර කියන අප්‍රමාදී භාවයෙන් තොරව ප්‍රමාදී ස්වરૂපයෙන් ගත කරා. දැන් අර පින්වත්නි ගුණවන්ත හාමුදුරුවෝ, භාවනා කරන හාමුදුරුවෝ ඉඳලා හිටලා හරි අර නිදියන හාමුදුරන්ගේ කාමරේට කුටියට වැඩියහම එයා භාවනා කරන ස්වરૂපයක් පෙන්නලා කියන මොකද මේ හතර වටේ ඇවිදින්නේ? මම වගේ භාවනා කරන්න එපා. රවට්ටනෝ බොරු කිය. ඉතින් අර ස්වාමීන් වහන්සේ දන්නෝ මේ බොරුවක් කරන්නේ කියලා. කිසිම දෙයක් කියන්නේ නැතුව පින්වත්නි සද්ද නැතුව උන්වහන්සේ පිට වෙනවා. මොකද සමගිය නැති කරගන්න බෑනේ, දෙන්නම හොඳ කල්යාණ මිත්‍රයෝ. එසා ඒ සමගිය නැති වේය කියන බයෙන් බොහොම මිත්‍රශීලීව කුළුපගව ඉවසා දරාගෙන කටයුතු කරා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ දැන් බොහොම ගුණවන්තව තමන්ගේ ජීවිතය ගත කරද්දී අනිත් ස්වාමීන් වහන්සේ පින්වත්නි කිසිම දෙයක් නොකර කාලය ගත කරා. අසහන කාලය ඉවර වෙද්දී භාවනාවට සිත යොමු කරපු ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. අනිත් ස්වාමීන් වහන්සේට මොකවත් නැහැ. කිසිම අධිගමයක් නැහැ, හිත දියුණුනේ නැහැ. උන්වහන්සේ හැමමයි. බුදුරජාණන් වහන්සේ ළඟට ආපුවම බුදුහාමුදුරුවෝ අහනවා, මහාන වස් කාලයේ ඔයත්ෝ යම් කාරණයකට අරණ්‍යයට ගියාද? ඒ කාරණේ සඵල වුණාද? කතා බහ කරද්දී බුදුරජාණන් වහන්සේට තේරෙනවා එක ස්වාමීන් වහන්සේ නම චතුරාර්ය සත්‍ය ධර්මය සාක්ෂාත් කරලා. හැබැයි අනිත් ස්වාමීන් වහන්සේට කිසිම දෙයක් අවබෝධ වෙලා නැහැ. අන්න ඒ මොහොතේ බුදුහාඳුරෝ කියනවා මිනිස්සු හැමතිස්සෙම ප්‍රමාදී අය අතර අප්‍රමාදී වෙන්න ඕන. මිනිස්සු හැමතිස්සෙම නිදියන අය අතර අවදියෙන් ඉන්න ඕන. මිනිස්සු හැමතිස්සෙම තමන්ගේ ජීවිතේ දුබල අස්සයා බලවන්ත අස්සයා විසින් මඩිනවා වගේ තමන්ගේ කෙලෙස් යටපත් කරගෙන ජයග්‍රහණය කරා යන්න ඕනේ කියලා දේශනා කරපු ගාථාව තමයි මේ බණේ මාතෘකාව. පින්වතුනි අද සමාජයේ බොහෝ දෙනෙක් අපිට කියන කතාව තමයි අපිට ඉතින් දැන් බෑනේ ස්වාමින් වහන්සේ කියලා. පුංචි කාලේ කරෙත් නැහැ, තරුණ කාලේ කරෙත් නැහැ, මැදි වයසේ කරගෙනත් නැහැ. වයසට ගියාම කියනවා දැන් ඉතින් බෑය කියලා. ඔයත් එතකොට කවදද මේ ටික කරන්නේ? කොහේ හරි ඉඳලා මැරිලා යනවා. ආයි කොහේ හරි උපදිනවා. අපි දන්නේ නැහැ manussත්වයටම අපි එයි කියලා. ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේදී ඔය ටික අවබෝධ කරගත්තේ නැත්නම් පින්වත්නි ඊළඟ තැන අපි කොහෙට යයිද කියලා අපිවත් දන්නේ නැහැ. මිනිසුන්ගෙන් අහපුවම බණ ටිකක් අහන්න පස්සේ බැරිය. සිල් රකින්නේ නැද්ද? තාම අපි තරුණයි, නාකි වුණාම බැරිය. පස්සේ
ගුණධර්ම ප්‍රගුණ කරන්නේ නැද්ද? ත්‍රිපිටකය කියවන්නේ නැද්ද? ධර්මයට එන්නේ පස්සේ බැරියයි. ඔය පස්සේ කිය වැඩ කල් දාන මිනිස්සු ඉන්නව නේද? කවදාවත් පින්වත්නි ඔය කියන පස්ස කියන එක එන්නේ නැහැ. නේද? කවදාවත් ඒගොල්ලන්ට ඒ කියන දවස උදා වෙන්නේ නැහැ. ජීවිතේ හරියම අසරණ වෙලා මරණයටපත් වෙනවා. අද සමාජයේ ගොඩාක් මිනිස්සු හොඳට කනවා, හොඳට බොනවා, හොඳට නිදා ගන්නවා, විවේක ගත කරනවා. පැටව ගහලා මැරිලා යනවා. ඔච්චරයි මනුස්ස ජීවිතේ කරලා තියෙන ප්‍රධානම අරමුණ. මතක තියාගන්න ඔබ මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නේ කාලා බීලා නිදියලා පැටව හදලා මැරිලා යන්න නෙවෙයි. ඒක ඉතින් බල්ලොත් කරනවා. පූසොත් කරනවා, ගිරවුත් කරනවා, ඌරොත් කරනවා, ඔටුවොත් කරනවා. ඒගොල්ලොත් හොඳට කනවා, ඒගොල්ලොත් හොඳට බොනවා, ඒගොල්ලොත් හොඳට නිදිනවා, පැටව ගහනවා මැරිලා යනවා. කවද්ද අපි පටන් ගන්නේ කියන අදහස ඔබ තුළට පැමිණිය යුතුයි. පින්වතුනි මතක තියාගන්න හොඳටම බැරි වයසේදී වුණත් යම්කිසි උත්සාහයක් දැරීම ඔබට සසරට හොඳ ආයෝජනයක්. මම අහලා තියෙනවා බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හඳුරු පරිගණකේ ක්‍රියා කරන්න ඉගෙන ගත්තේ අවුරුදු 90ක් පෙන්නට පස්සේ කියලා. උන්වහන්සේට කොල්ල කුරුට්ට විහිළු කරද්දි මොකටද දැන් ඔය කම්පියුටරේ ගහන්නේ කියලා උන්වහන්සේ කිව්වා මේවා අදට නෙවෙයි ඊළඟ තැනට. පුරුදු පුහුණු වෙලා යන එක කොහොමවත් හොඳයි. සිත් වැලකින්නේ අපි ආයි සම්බන්ධ වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න ඕනේ අපි මෙහෙදි නතර කරන තැන ඊළඟ භවයේ දියුණුව සඳහා අපිට උපකාර වෙන්න පුළුවන්. මම ඔයත්තන්ට ලස්සන කතන්දරයක් කියන්නම්. කාශ්‍යප බුදුහාඳුරුවෝ පිරිනවම් පාලා ටික කාලයක් යද්දී පින්වත්නි කාශ්‍යප බුද්ධ ශාසනය වියැකෙමින් යනවා. විනාශ වෙමින් යනවා. ආන් ඒ කාලේ ස්වාමීන් වහන්සේලා 7 දෙනෙක් කතා වෙනවා. දැන් බුද්ධ ශාසනය විනාශ වෙන්න ඕන වෙන්න. අපි කරගත්ත දේකුත් නැහැ නෝ. ඒ නිසා අපේ ජීවිතත් ආලෝකයෙන් අඳුරට වැටෙන්නයි යන්නේ. ඒ නිසා අපි මීට වැඩි උත්සාහවන්ත වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේලා මොකද කතා කරගත්තේ? අපි පන්සල් අතාරිමු. අපි දායකයෝ අතාරිමු. අපි මේ දානමාන අතාරිමු. අතහැරලා අපේ ජීවිතවල විමුක්තිය සඳහා කටයුතු කරමු. අනේ උන්වහන්සේලා ඔක්කොම අලුයමලු කෙළපිඩක් වගේ අතහැරලා වැඩියා කැලෑවට. කැලෑවේ තිබ්බ ලොකු පර්වතයක්. මේ පර්වතයට නැග්ගා. කොහොමද නැග්ගේ? ඉනිමගක් හදාගෙන. මේ පර්වතයට වෙන කොහෙන්වත් එන්න බෑ පිටපත්. ඉනිමගක් හදාගෙන නැග්ගා 7 දෙනාම 7 වෙනියට නැගපු හාමුදුරුවෝ පර්වතයට නැගලා ඉනිමගට ගැහුවා පයි. ඉනිමග වැටුණා බිමට. දැන් කාටවත් ගල උඩට එන්නත් බෑ. කාටවත් ගලෙන් පල්ලෙහාට බහින්නත් බෑ. 7 දෙනා කතා වුණා. ජීවිතේ නැති වුණත් අපි නිවනටම හිත තියලා මේ ගල උඩදී කොහොම හරි ධර්මයේ සාක්ෂාත් කර. මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ආමිෂයට දායාද වීම එකක්. ධර්මයට දායාද වීම තව එකක්. ලාභ සත්කාර උපදවන්න නම් පින්වත්නි ආමිෂයට දායාද වෙලා හිටියාම ඇති. හැබැයි නිවන් මඟ වඩන්න නම් ධර්මයට දායාද විය යුතුමයි. ස්වාමීන් වහන්සේලා දැන් කෙලෙස් සවන වීර්යයෙන් යුක්තව භාවනා කරනවා. පළවෙනි දවසේ රැයලි වෙද්දී සංඝස්ථවිරයන් වහන්සේ රහත් වුණා. නඩේ හිටපු වැඩිමහල් මහාමුදුරු රහත් වුණා. උන්වහන්සේ උදේ පාන්දර අවදි වෙලා රහතන් වහන්සේ දැන් යරදි බල සම්පන්නයි. අහසින් වැඩියා ගමට පිණ්ඩපාත එකතු කරගෙන ඇවිල්ලා කිව්වා "ඇවැත්නි වළඳන්න." අනිත් ස්වාමීන් වහන්සේලාට කේන්ති ගියා. උන්වහන්සේලා කිව්වා "අපි ගලේ පල්ලෙහාදී එහෙම කතිකාවතක් කළාද? කවුරු හරි රහත් වුණාම අනිත් අයටත් කණ්ඩ ගෙනත් දෙනවා කියලා අපි කතා වුණාද?" නෑ එහෙම කතා වුණේ නෑ. එහෙනම් ඔබ වහන්සේ රහත් වුණා නම් රහත් වෙච්ච විදියට ඉන්න. අපිටත් ඒ ගුණධර්ම ප්‍රගුණ කරගන්න අවස්ථාව දෙන්න. ඉතින් අර ස්වාමීන් වහන්සේ පැත්තකට වුණා. රහතන් වහන්සේ නිහඬව වැඩ හිටියා. ඊළඟට පින්වත්නි දෙවනි දවසේ දෙවනි ස්වාමීන් වහන්සේ අනාගාමී වුණා. උන්වහන්සේත් ওই වැඩේ කරන්න ගිහිල්ලා බැනුම් අහගත්ත පැත්තකට වුණා. දැන් ගල උඩම
රහතන් වහන්සේ පිරිනුවම් පෑවා. අනාගාමී ස්වාමීන් වහන්සේ තපවත් වෙලා ගිහිල්ලා සුද්ධාවාස බ්‍රහ්මතලයට ඉපදුණා. අනිත් 5 දෙනා වතුරත් නැහැ, දානෙත් නැහැ, මුකුත් නැහැ. ගල උඩම වීර්ය වඩ භාවනා කරන. හැබැයි කිසිම අධිගමයක් නැහැ. අඩු ගානේ 4 අපායන් නිදහස් වෙන්නවත් බැරි වුණා. සෝතාපට්ටි ඵලයටවත්පත් උනේ නැහැ. අධික වීර්යයෙන් මරණයටපත් වුණා. මරණයටපත් වෙච්ච මේ ස්වාමින් වහන්සේලා මොකද හිත වඩලානේ සිල්වත් ගුණවත්. උන්වහන්සේලා පින්වත්නි දිව්‍ය තලවල උප්පත්තිය ලැබුවා. සසර සැරිසරාගෙන ඇවිල්ලා පුරාකృత කුසල සම්භාර මහිමෙන් අපේ බුදුහාමුදුරුව පහළ වෙද්දී ගෞතම බුදුහාමුදුරන්ගේ කාලේ මහ බල සම්පන්න 7 දෙනෙක් වෙලා ඉපදුණා. 5 දෙනෙක් වෙලා ඉපදුණා. ඔයත් අහලත් ඇති. පළවෙනියා තමයි වහ වැටහෙන සුළු නුවණක් ඇති භික්ෂූන් අතර අග්‍රස්ථානය බාහ්‍ය දාරුචීරිය හාමුදුරුවෝ. බුදුහාමුදුරුව වැඩි බණ කිව්වේ නැහැ. කිව්වේ චුට්ටයි. ඒ චුට්ටෙන් රහත් භාවය පසක් කරපු වහ වැටහෙන සුළු නුවණක් ඇති අතර භික්ෂූන් අතර අග්‍රස්ථාන කිප්පා බිඤ්ඤා මහතෙරුන් වහන්සේ. බුදුහාමුදුරුව පොඩ්ඩයිනේ කිව්වේ මොනවද කිව්වේ? දිත්තේ දිත්තමන්තම් භවිෂති සුතේ සුතමන්තම් භවිෂති මුතේ මුතමන්තම් භවිෂති විඤ්ඤාතේ විඤ්ඤාණමත්තම් භවිෂති. බාහ්‍ය දැක්කොත් දැක්කා විතරයි, ඇහුනොත් ඇහුණා විතරයි, හැඟුනොත් හැඟුණා විතරයි, දැනුනොත් දැනුණා විතරයි. ওই විදිහට මෙනෙහි කරන්න. මෙනෙහි කරාම බාහ්‍ය ජීවිතේ යම් අවබෝධයක් ලැබෙයි කිව්වා. ඔන්න අවබෝධයටපත් වුණා, රහත් වුණා. පළවෙනියා බාහ්‍ය දාරුචිකේ. දෙවෙනිය කවුද? කොටිසෙනසුන් පනවන්නුන් අතර අග්‍රස්ථානයේ දබ්බමල්ල පුත්තහාමුදුරුවෝ. තුන්වෙනියා විචිත්‍ර ධර්ම කතිකයන් අතර අග්‍රස්ථානය කුමාර කස්සප හාමුදුරුවෝ. හතරවෙනියා තමයි බුදුහාමුදුරුවෝ පහළ වුණා කියන ආරංචියට රජකමත් අතහැරලා ගන්ධාර දේශයේ ඉඳන් ඇවිල්ලා පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ඇතුල් වෙච්ච පුක්කුසාති මහ රජුරු. රහතන් වහන්සේ නමක් වෙලා මේ සසර ගමන නිම කළා. පස්වෙනියා තමයි බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා රජ ඇඳුම පිටින්ම රහතන් වහන්සේ නමක් බවට පත් වෙච්ච සන්තති ඇමතියා. ඉතින් මෙන්න මේ 5 දෙනා එදා ගල උඩදී කරපු උත්සාහය අපතේ ගියේ නැහැ. ඒකයි මම කිව්වේ අපි මේ භවයේ නවත්තන තැනින් අපිට ඊළඟ භවයේදී පටන් ගන්න පුළුවන්. කවුරු හරි හිතනවා නම් නෑ ඌ අපරාධේ මරණයත් එක්ක ඉවරයි කියලා නෑ. තුමතුනේ මතක තියාගන්න ඕනේ අපි කර්ම ශක්තිය මත හැමදේම තීරණය කරන අය. ඔයත්ගේ ජීවිතවල මේ පුරුදු පුහුණු කරන දේවල් ඔයත් රැස් කරන කර්මය නැවතත් ඊළඟ භවයේදී ඔබට පිහිට උපකාර වෙන්න පුළුවන්. එනිසා නිදිමත ස්වභාවය ඊළඟට අප්‍රමාදී ස්වභාවය අතහැරලා අපි අපේ ජීවිතවල යහපත පිණිස කටයුතු කළ යුතුමයි. එදින බුදුරජාණන් වහන්සේ පින්වත්නි අපිට හරිම අපූර්වට මේ දේවල් අප සිදු කළ යුත්තේ ඇයි කියලා පෙන්වලා දෙනවා. අපි පින්වත්නි අප්‍රමාදී වෙන්න ඕනේ ඇයි? අපි නිදා ගන්න නැතුව අපේ ජීවිතයේ සිහි කල්පනාවෙන් සිටිය යුත්තේ ඇයි? බුදුහාමුදුරුවෝ දේශනා කරන අපිට තියෙන බොහොම ටික කාලයයි. අප්පමිදම් භික්ඛවේ මනුස්සානං ආයි. අපි බොහොම ටික කාලයයි ජීවත් වෙන්නේ. ගමනියෝ සම්පරායකෝ දවසක මරණයෙන් සියල්ල කෙලවර වෙනවා. එනිසා පුළුවන් තරම් අපි අපේ ජීවිතය අවබෝධයෙන් යුක්තව ගත කරන්න. ඔයයන්ට තේරෙනවද අපේ ආයුෂ අඩුයි කියලා? සමහරුන්ට නම් තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ 80ක් 90ක් ඉඳලා මැරෙන්නයි බලන්නේ. 80ක් 90ක් ඉඳලා මැරුණාම කියන මේ කාලේ හැටියට නම් හොඳ ආයුෂයක් කියලා. හැබැයි පින්වත්නි අපි අවබෝධයෙන් ලෝකෙ දිහා බලද්දී 80ක් 90ක් කියන්නේ මහ ලොකු කාලයක් නෙවෙයි. සමහර සත්තු ඉන්නවනේ අවුරුදු 300. මම දැක්ක රූපවාහිනී වැඩසටහනක පෙන්නනවා ලෝකේ වයස්ගතම ඉබ්බා අවුරුදු 250කට කිට්ටුයි. සාගර විද්‍යාඥයෝ කියනවා මුහුද පතලේ ඉන්නවලු කැස්බෑවු අවුරුදු 1000කට වැඩි ජීවත් වෙනවා. ඉතින් මනසින් උසස් කියන අපි අවුරුදු 80ක් 100ක් ජීවත් වෙන්නෙත් බොහොම අමාරුයි. මේක මහා වැඩි කාලයක් නෙවෙයි. බුදුහාමුදුරන්ගේම උපමාවක් කියන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මිනිහෙක් අවුරුදු 100ක් ඉන්නවා කියලා හිතන්න.
අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ මිනිහට ජීවත් වෙන්න පුළුවන් ඍතු 300යි. අවුරුද්දට ඍතු 3යි වසාන, ග්‍රීෂ්ම, හේමන්ත. අවුරුද්දට ඍතු 3යි නම් අවුරුදු 100යි කියන්නේ පින්වත්නි ඔයත්තන්ට ජීවත් වෙන්න පුළුවන් ඍතු 300යි. වසාන කාල 100යි, ග්‍රීෂ්ම කාල 100යි, හේමන්ත කාල 100යි. අපි ආසියාතික මිනිස්සුනේ අපිට ශීත ඍතුවක් නැහැ. ශීත ඍතුවකුත් තියෙන රටවල් වල මිනිස්සු ඍතු 400යි. ඕක පන්නන්නම බෑ. අවුරුදු 100ක් ජීවත් වෙන මිනිහෙක් මහණෙනි මාස වලින් ගත්තොත් ඉන්නේ මාස 1200යි. මාස 1200යි. අවුරුද්දට මාස 12යි. අවුරුදු 100ක් හිටියොත් 1200යි. දවස් වලින් අවුරුද්දට දවස් 365යි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන අවුරුදු 100ක් හිටියොත් දින 36500යි. අවුරුදු 100ක් හිටියොත් දවසට බත් වේල් දෙකක් කෑවොත් අවුරුදු 100ක් ජීවත් වෙන මිනිස්සු බත් වේල් කනවා 73000. හිතන්නකෝ ආයුෂ කොච්චර අඩු. අපි හිතන් ඉන්නේ මේ මහා ලොකු ගාණක් කියලා. නෑ දවස් 36500යි. වේල් 73000යි මාස 1200යි ඍතු 300. ඔය අවුරුදු 100ක් හිටියෝ. දැන් මෙතන ඉන්න අයගෙන් මම දන්නේ නැහැ කී දෙනෙක්ට අවුරුදු 100ක් ඉන්න පුළුවන් වෙයිද කියලා. අපි ඉතින් 60න් 70න් 80න් මැරිලා යන මිනිස්සු. ඒ නිසා ජීවිතේ පින්වත්නි 100ක් හිටියත් ඉන්න පුළුවන් ඔච්චරයි. වේල් 73000ම කා ගන්නත් පුළුවන්ද 100ක් හිටියොත්? ඒත් බෑ. ඇයි? පොඩි කාලේ ධන බඩ ගන්න කාලේ මව් කිරි බොන කාලේ අපි කවුරුත් බත් කෑවේ නැහැ. ඔය ටික අතාරින්න එපා. ඊළඟට හදිසියේ ගමනක් බිමනක් ගියාම මග හැරෙන බත් වේල් ටිකත් අතාරින්න ඕනේ. ඊළඟට ලෙඩ වුණාම කටතිත්තයි අප්පිරියයි කියලා ප්‍රතික්ෂේප කරන බත් වේල් ටිකත් අතාරින්න ඕනේ. උපාසකම්මල වයසට යද්දි හරියට කේන්ති යනවා. දරුවෙක් එක්ක රණ්ඩු වුණාම කියනවා නේද මට එපා උඹලගේ කෑම උඹලම කාපියව් කියලා. ඒ ටිකත් අතාරින්න කිව්වා. ඊළඟට මරණ මංචකයට වැටිලා පණ අදිද්දි අපි කවුරුත් බත් කන්නේ නෑ. ඔය ටික ඔක්කොම එකතු කරලා බැලුවොත් මේ ලෝකේ කිසිම මිනිහෙක් අවුරුදු 100ක් හිටියත් වේල් 73000ක් බත් කන්නේ ඔච්චරට පුංචි ජීවිතයක් අපි ගත කරන්නේ. හොඳයි අවුරුදු 100 පැත්තකින් තියපො මෙතන ඉන්න අපි කාටවත් අවුරුදු 100ක් ඉන්න පුළුවන් වෙයිද නැද්ද කියලා මම දන්නේ නෑ. අපි හිතමු දැන් සාමාන්‍යයෙන් අපි ඉන්නවා 80ක් කියලා. 80ක් ඉන්න බැරි වෙයි. නමුත් හිත හදාගන්න හරි හිතමුකෝ 80ක් ඉන්නවා කියලා. ඔයත් නිකමට හිතලා කියන්නකෝ බලන්න ඔය 80 ඔයත් මොනවද කරන්නේ? 80ම හිතන්න බැරි නම් එක දවසක් ගැන හිතන්න. එක දවසක් තුල අපි කරන්නේ මොකද්ද? උදේ ඉඳන් රැය වෙනකම් වැඩ කරනවා. රැය ඉඳලා උදේ වෙනකම් නිදා ගන්නවා. දවසින් භාගයක් වැඩ, භාගයක් පුදි. ලස්සන ගාතාවක් තියෙනවා බුදුහාමුදුරන්ගේ අචෙන්ති කාලා තරයන්ති රත්තියෝ. කාලය ගෙවෙනවා විතරයි. රැය වෙනවා, දවල් වෙනවා, රැය වෙනවා, දවල් වෙනවා. අන්තිමට අපි දිරනවා, නාකි වෙනවා, මැරිලා. හැමදාම ගත වෙන්නේ ওই විදියට තමයි. ඉතින් දවසින් භාගයක් නිදි, දවසින් භාගයක් වැඩ නම් 80ම ඔහොමනේ. ඒ කියන්නේ 80ක් ඉන්න මිනිහෙක් 40ක් වැඩ, 40ක් බුදි. දැන් ජීවිතේ භාගයක්ම ඉවරයි. පොඩි කාලේ ධන බඩ ගාපු කාලේ, මව් කිරි බීපු කාලේ, අවබෝධයක් නැතුව ජීවත් වෙච්ච කාලේ අවුරුදු 5ක් අපතේ ගියා. ඔය පහත් එකතු වුණාම 40ට 45යි. නිදියපු 40යි දැන් අපතේ ගිය 5යි 45යි. මොන්ටිසෝරි යන්න, ටියුෂන් යන්න, ඉස්කෝලේ යන්න, උපාධි සම්පූර්ණ කරන්න ඉගෙන ගන්න. අවුරුදු 15ක් අවම වශයෙන් අඩු කළා. 15න් බෑ. ඉස්කෝලේ යන්නම 13ක් එපා. නමුත් 15යි කියලා අඩු කළොත් දැන් අර 45යි මේ 15යි 60ක් ඉවරයි. උපාධි සහතිකෙත් අරගෙන ඉන්ටර්විව් යන්න, කර්මාන්ත ශාලාවලට ගොඩ වෙන්න, රස්සාවල් හොයන්න, රස්සාවල් කරන්න, ලෝන් දාන්න, ඉඩම් ගන්න, ගෙවල් හදන්න, කසාද හොයන්න, මනමාලියෝ තෝරන්න, බඳින්න, ළමයි හදන්න, ළමයි ඉස්කෝලේ දාගන්න, ළමයිගේ කටයුතු කරන්න 10ක් අයින් කළොත් 10න් බෑ. 10ක් අයින් කරොත් 60යි 10යි 70ක් ඉවරයි. දැන් ඔබ හොඳටම නාකි වෙලා. ඊළඟට දෙන දේ කාලා වෙන දේ බලාගෙන දරුවන්ගෙන් බැනුම් අහා ඉන්න කාලේ 5ක් අයින් කළොත් 75ක් ඉවරයි. තව කීයක් තියෙනවද? 5යි මොකටද? පන්සල් එන්න, පින්දහම් කරන්න, බණ අහන්න, වන්දනාවේ යන්න, හිටපු ගමන් විනෝද ගමනක් යන්න.
කොටහලු ගෙදර යන්න, මගුල් ගෙදර යන්න, යුතුයකම් ඉෂ්ට කරන්න එහෙම ඔක්කොටම 5යි. පුළුවන් ද පහත් අපි හිතන විදියට කරගෙන යන්න? බෑ. කොයි වෙලේ අපි මැරෙයිද අපි දන්නේ නැහැ. කොයි වෙලේ අපේ ශරීරවලට ලෙඩ රෝග හැදෙයිද කියලා අපි දන්නේ නැහැ. කොයි වෙලේ ජරාවටපත් වෙලා අපි මහ පොළොවට ඇදගෙන වැටෙයිද කියලා අපි දන්නේ නැහැ. බුදුහාඳුරගේ ලස්සන උපමාවක් තියෙනවා. මේ කාමයන් අපි පරිහරණය කරන්න පින්වත්නි යාචිතක උපමා කාම. අනුන්ගෙන් ණයට ගත්ත ඇඳුම් ඇඳගෙන යනවා වගේ. අනුන්ගෙන් ණයට අරගෙන ඇඳුම් ඇඳගෙන ගියාම මොකද වෙන්නේ? කවදා හරි අයිතිකාරයෝ අපෙන් ඒවා උදුර ගන්නවා. කාට හරි මගුල් ගෙයක යන්න ඕන වුණාම ඇඳුමක් නැහැ. ගිහින් කියනවා අනේ මට ඇඳුමක් දෙන්නකෝ. හා දෙන්නම් හැබැයි ඉක්මනට දෙන්න ඕනේ. හා කමක් නැහැ. තව කෙනෙක්ගෙන් ආභරණ ඉල්ල ගන්නවා, තව කෙනෙක්ගෙන් සරප්පු කුට්ටමක් ඉල්ල ගන්නවා, තව කෙනෙක්ගෙන් වාහන මොකෝ අපිට හරි මාන්නේනේ. නේද? අනුන්ගෙන් ඔක්කොම ඉල්ලගෙන තමන්ගේ වගේ ඇඳගෙන යනවා මගුල් ගෙදර. කවදාවත් මගුල් ගෙදරදී කියන්නේ නැහැ නේද මේ ශ්‍රියානිගේ සරප්පු කුට්ටම, කාන්තිගේ සාරිය, අමරදාසගේ කාර් එක. අපි ඒවා කියන්නේ අපේ වගේ තමයි ඉන්නේ. දැන් මගුල් ගෙදර ගිහින් ආවත් පින්වත්නි අපිට දෙන්න හිතෙනවද? දෙන්නේ නැහැ. අමතක කරගෙන ඉන්නවා අපේ වගේ. ඊළඟ සතියේ තියෙන වෙඩින් එකටත් යනවා, ඊළඟ මාසයකටත් යනවා. ඕම ඉදිද්දි අයිතිකාරය වෙනවා පණිවිඩ. කෝසාරිය. අපි කියනවා හරි හරි දෙන්නම් පොඩ්ඩක් ඉවසන්න මොකද කලබලේ. කෝසෙරප්පු දෙක පොඩ්ඩක් ඉන්න දෙන්න. ගෙනල්ලම දෙන්න. කාර් එක දෙන්නම් ඕම ඉන්න පොඩ්ඩක් ඉන්න. මොනවා හරි කිය පින්වත්නි අපි ඒවට පැලස්තර අලු ඉන්නවා. හැබැයි මතක තියාගන්න අරගොල්ලන්ගේ ඉවසීමේ සීමාව පැන්න දවසට ඒගොල්ලෝ එකතු වෙලා ඇවිල්ලා අපිව අල්ල ගන්නවා. කොයිද හරි කිරිල්ල වල ටවුන් එකේදී අපි අහු වෙනවා. අහු වුණාම මේගොල්ලෝ අපිව වට කරගෙන මොකද කියන්නේ? කෝ ගලෝපිය සාරිය. දීපිය සරප්පු දෙක. දීපිය ආභරණට කියනවද නැද්ද? කියනවා කේන්ති ගිහිල්ලා ඉන්නේ. අපිට ඒ වෙලාවට හෙලවෙන්නවත් බෑ. අන්තිමට මොකවත් නැතුව නිර්වස්තරෙන් තමයි අපිට ඉදිරියට යන්න වෙන්නේ. බුදුහාඳුරෝ කියනවා මහණෙනි නුඹලා අනුන්ගෙන් ණයට ගත්ත ඇඳුම් ඇඳගෙනයි මේ ලෝකේ ඉන්නේ. තේරෙනවද ඔබට? අපි මොනවද අනුන්ගෙන් ගත්තේ? පඨවි ගත්තා, ආපෝ ගත්තා, තේජෝ ගත්තා, වායෝ ගත්තා. සතර මහා ධාතු ටික එකතු කරගත්තා, ඝන කයක් හදාගත්තා. විඥානෙකුත් එතකොට මුල් බැසගත්තා. දැන් මේ අපි අපේ වගේ මහා උජාරුවට ගෙනියන්නේ අපිටවත් අයිති නැති කයක්. ඕක තේරෙන්නේ නැහැ ගොඩක් අයට. ඒගොල්ලෝ හිතන් ඉන්නවා මේ මගේ පිනට මට ලැබිච්ච ඇඟ. මට පිනට මේ රූපේ හැදුනේ ඉතින් මගේම තමයි මමය, මාගේය, මගේ ආත්මය කියලා. ඒගොල්ලෝ හිතන් ඉන්නවා මට ඕන විදිහට මේවා පවතී කියලා. හැබැයි මතක තියාගන්න ඒවා අපිටවත් අයිති නැහැ. අයිතිකාරයෝ හිටපු ගමන් පණිවිඩ එවනවා නේද? ඔය පටවි හිටපු ගමන් ඉල්ලනවා කෝ පටවි දෙන්න මම දැන් ගණ්ඩයි යන්නේ. අපි මේට ස්පිරිතාලේ ගිහිල්ලා වෑල් දානවා, බයිපාස් කරනවා, වකුගඩු දානවා, කෑලි සෙට් කරනවා. තද දේවල් අඩු වෙද්දි ඉල්ලද්දි අපි ඒවා ෂේප් කරනවා. නෑ පස්සේ තව ටිකක් දෙන්නකෝ. නේද? බයිපාස් කරාම 20ක් තව ඉස්සරහට හොඳට ඉන්න පුළුවන් කියලා කල් ඉල්ල ගන්නවා. ඊළඟට ආපෝ ඉල්ලනවා වැగిරෙන දේවල්. අපි කියනවා හරි දෙන්නම් ඕම ඉන්නකෝ කියලා. ලේ ටිකක් දා ගන්නවා, සේලයින් ටිකක් දා ගන්නවා. ආපෝ අපි හිමීට මේ ෂේප් කරනවා. තේජෝ රස්නේ හිටපු ගමන් අපිට අනතුරු වගනවා මන් දැන් යණ්ඩයි හදන්නේ ඇඟ සීතල කරනවා උණ ගන්නවා. අපි ඒ වෙලාවට පැන්ඩෝල් දෙකක් දීලා තේජෝවත් කොහොම හරි නලව ගන්නවා. තව ටිකක් දෙන්නකෝ. වායුත් එහෙමයි. ඔක්සිජන් දෙනවා, ස්පිරිතාලේ යනවා. ඔය අතරින් පතර පැලස්තර දදා පින්වත්නි ඕවා නවත්ත ගත්තට ස්ථිරවම සදාකාලිකවම නවත්තන්න පුළුවන්. බෑ. දවසක් එනවා අපි මරණ මංචකයට වැටුණාම මේ ඔක්කොම අපිව වට කරගෙන එකපාර ඉල්ලනවා. කෝ පඨවි, කෝ ආපෝ, කෝ තේජෝ, කෝ වායෝ. මේ ඔක්කොම අපේ ශරීරයෙන් එළියට පයින්ද යද්දි විඥානය දැනගන්නවා දැන් ඉතින් ඝන කයක් නැතුව මට පවතින්න බෑ කියලා. ඔක්කොටම කලින් පයින්නේ කවුද? විඥානේ. විඥානේ පැන්න ගමන් අපි මහ පොළොවට ඇදගෙන වැටෙනවා දර කඩක් වගේ. බුදුහාමුදුරුවෝ ඒකයි අපිට දේශනා කළේ අචිරං වතයන් කායෝ පඨවින් අදිසෙස්සති.
මේ කය අස්තිරයි. දවසක පොළොවට ඇදගෙන වැටෙනවමයි. චුද්ධෝ අපේත විඥානං මේ විඥානයේ ශරීරයෙන් පහ වුණා නිරත්තංව කලින්ගරා. මේක වැඩකට නැති දරකොටයා විතරයි. තාම දරකොටේ වෙලා නැහැ. මෙතන ඉන්න උපාසකම්මලා තාම මනුෂ්‍ය ස්වරූපයෙන් පණ තියෙන උදවි අන්තිම හුස්ම වෙනකම්ම වටින. බහුපුත්තික අම්මා අවුරුදු 80 දී රහත් උනේ කියවන්න බහුපුත්තික තෙරණින් වහන්සේගේ කතා. දරුවෝ 14යි පුත්තු 7යි දුවලා 7යි. නිවරදිව දීපල බෙදලා දරුවෝ ඔක්කොටම උගන්වලා කසාද බන්දලා දීලා බහුපුත්තික අම්මා ලොකු පුතා ගාවට ගියා. ලොකු පුතාගේ ගෙදර ටික දවසයි සැලකිලි අඩු වුණා. ලොකු පුතා කිව්වා මොකෝ මට ලොකු එකා කියලා වැඩිපුර දුන්නේ නැහැ. අනිත් උන්ට දීපු ගානමයි දුන්නේ. තව ඉන්නවනේ 13ක් යන්නකො. දෙවනි පුතා ළඟට ගියා. එයත් ඒ ටිකමයි. තුන්වෙනි පුතත් එහෙමයි. හත්වෙනි අන්තිම පුතත් ඔය ටික කිව්වහම ගිහිල්ලා නැවතුණා ලොකු දුවගේ ගෙදර. දුවලා ඊට හපා. දුව කිව්වා මමත් මේ බොහොම අමාරුවෙන් මගේ මිනිහා හොයන එකෙන් ජීවත් වෙන්නේ. ඔයත් ඇවිල්ලා නතර වුණාම මට කොච්චර කරදරයක්ද? මොකෝ දුව කියලා වැඩිපුර දුන්නේ නැහනේ මට. මට දුන්නේ අනිත් අයට දීපු ටික යන්න කිව්වා. දරුවෝ 14 දෙනාම එළියට දැම්මා. යන්න තැනක් නැහැ. ඇවිල්ලා පටාචාරා මෙහෙණින් වහන්සේ ගාව මහාන වුණා. ඉතින් දානෙට යනවා, බණට යනවා, වගකීම් ඉෂ්ට කරනවා, අතුපතු බහුපුත්තික තෙරණින් වහන්සේ කල්පනා කළා මේවා කර කර ඉඳලා මැරිලා ගිහිල්ලා ආයි ඉපදුනොත් ආයිත් සසරේ ඔය වගේ කාලකන්ණි දරුවෝ මට හම්බ වෙනවා. ආයි ජීවිතයක් එපා, ආයි සසරක් එපා, ආයි දරුවෝ එපා, ආයි මේ දුක එපා. ඒ නිසා මහාන උනේ මෙච්චර වයසට ගිහිල්ලා අවුරුදු 80න් දාන ගෙවල් වලට යන්න නෙවෙයි. මිනිස්සුන්ට පින්කම් කර කර ඉන්න නෙවෙයි. මේ පන්සල් අතුගා පන්සල් හදා ඉන්න නෙවෙයි. මම මහාන වුණා නම් ඒ අර්ථය සාක්ෂාත් කළ යුතුයි. භාවනා කරන්න පටන් ගත්තා. ඉන්න පුළුවන්. බෑ කොන්දරි දෙනවා. කකුල් හිර වැටෙන අවුරුදු 80යි වයස උපාසකම්මලා කිය දැන් බෑ ස්වාමීනි ඔස්ටියෝපොරොසිස් කියලා. කකුල් වෙවුලනවලු නැමෙන්න බෑලු දිගෑරෙන්න බෑලු වඳින්න බෑලු. හොරටනේ වඳින්නේ කොන්ද අල්ලගෙන දැන් අමාරුයි කියලා. පසක පිටලා වඳින්නේවා දැන් අපේ බෞද්ධ සමාජයෙන් ගිහිල්ලා කොට දෙනෙක්. ඉතින් මේ අම්මත් භාවනා කරන්න ඉඳගත්තා බෑ. ඒ පාර මොකද කළේ උත්සාහය අතහැරින්. ඕකයි පින්වත්නි වීරිය කියන්නේ. ඕකයි අප්‍රමාදය කියන්නේ. ඕකයි නිදියන මිනිස්සු අතර අවදියෙන් කියන්නේ. බහුපුත්තික අම්මා ආරාමේ සියලු මෙහෙණින් වහන්සේලා නිදියනකන් ඉඳලා මහරැට එනවා ධර්මශාලාවට. ධර්මශාලාවේ මැද්දේ තියෙනවා කණු. ඔය කණුවක් අල්ලගෙන කණුව වටේට කරකැවෙනවා භාවනාව එකයි. ධර්ම මනසිකාරයක් හිතට දීලා විදර්ශනා සංඥාව හිතට දීලා ඒ මොකෝ ඉඳගෙන භාවනා කරන්න බෑ. සක්මන් භාවනාව කරන ගමන් කණුව අල්ලගෙන වැටේ කියලා මේ බහුපුත්තික තෙරණින් වහන්සේ රැට භාවනාව. හැබැයි කාටවත් පෙන්වන්න නෙවෙයි. මම ඒකයි කිව්වේ අඤ්ඤාහි ලාභූපනේසා අඤ්ඤා නිබ්බාන ගාව. ලාභ සත්කාර ටික වැඩි කරගන්න නම් මේ මම භාවනා කරනවා පෙන්වන්න යනවා. බහුපුත්තික තෙරණින් වහන්සේ පාන්දර 4 වෙද්දී අනිත් මිනිස්සු නැගිටින්න ලඟ වෙද්දී හිමීට කුටියට ගිහිල්ලා සැතපෙනවා. එයත් රැයලි වෙනකන් සැතපීලා හිටියා වගේ සැතපෙනවා. දවස් 6ක් ඔය විදිහට වීර්ය වැඩුවා. 7 වෙනි දවසේ පාන්දර වෙද්දී බහුපුත්තික තෙරණින් වහන්සේ සකල ක්ලේශයන් ප්‍රහාණය කළ රහත් මෙහෙණියක් බවට පත් වුණා. පටාචාරා මෙහෙණින් වහන්සේගේ ආරාමයේ දිහාවෙන් ආලෝක ධාරා විහිදෙද්දී බුදුහාඳුරෝ සාදුකාර දුන්නා. සාදු 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 බහුපුත්තික තෙරණින් වහන්සේ රහත් වුණා කියලා. එසා පින්වත්නි අපි එකතු කරන දේවල්, අපි රැස් කරන දේවල්, අපි ආදරෙන් හදනවඩන දේවල් අපේ මරණ මංචකයේදීත් අපිත් එක්කම ඉඳී කියලා අපිට හිතෙනවා නම් ඒ තරම් මෝඩකමක් කොහෙවත් නැහැ. සමහරු කියනවානේ මට පුතු ඉන්නවා, මට සල්ලි තියෙනවා. බැංකු පොතේ ෆික්ස් ඩිපොසිට් එක දාලා තියෙනවා, මට ඉතින් පොලිය එනවා, මම බය නැහැ. මයි කා මයි පෙට්‍රල් කියලා. හැබැයි බුදුහාඳුරෝ කියනවා ඔබ මෝඩයි කියලා. එයි අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ දනං. තමන්ට තමන්වත් නැති දවසක් එනවා. ආන් ඒ දවසේදී පින්වත්නි මොන පුතුද මොන සල්ලිද මේ කියන්නේ ඇඟ දිරන්න කලින් මරණයෙන් කෙලවර වෙන්න කලින් විඥානයේ ශරීරය අතාරින්න කලින් ධර්මයේ පිළිසරණ ලබන්න කියලා.
අද මේ බණපදේ අහන්න ආපු ඔබ වාසනාවන්තයිද නැද්ද? වාසනාවන්තයි. මේ ලෝකේ තියෙනවා නොකල් 8ක්. ඉපදෙන්න සුදුසුම නැති කාල 8ක්. පින්වතුනි ඔය 8ම මග ඇරලා තමයි ඔබත් මමත් මේ ජීවිතේටපත් වෙලා තියෙන්නේ. අද මෙතන බණ අහන්න ආපු ඔක්කොටම මේ 8ෙන්ම ගැලවෙන්න වාසනාව ලැබුණා. අපි කොච්චර පින්වන්තද? මිනිස්සු අපෙන් අහනවා අපිට මොනවද හම්බෙලා තියෙන්නේ? අපිට මොකවත් නැහැනේ ස්වාමීන් වහන්සේ කියලා. මේ ලැබිච්ච මනුස්ස ජීවිතේම හොඳටම ප්‍රමාණවත්. අපි මිනිස්සු නා ඇස් කන් නාසය දිව ශරීර හොඳට අපිට තියෙනවා. අපි අංග විකල නැහැ, මන්ද බුද්ධික නැහැ. අපිට තිසරණේ හම්බ වෙලා බුදුහාමුදුරුවොත් ලැබිලා බණ ටිකක් ඇහෙනවා, කල්යාණ මිත්‍ර භාවයෙන් සංඝයාත් වැඩ ඉන්නවා. අපි ඉපදිලා තියෙන ඉපදෙන්න සුදුසු තැන් අතර හොඳම තැන්. අපි ඉන්නේ ධාතු මන්දිරයක් වගේ රටක. ඉතින් අපිට වැඩි වාසනාවන්තයෝ කොහෙද පින්වත්? මොනවද අපි බේරිච්ච නොකල්ලට පළවෙනිම තැන තමයි අපි අපායෙන් බේරුණා. අපි මේ බණපදයේ අහන වෙලාවෙත් සමහරු වේතරනේ උණු ලුණු වතුරේ තැවි තැවි ඉන්නවා. අපි මේ බණ අහන සමහර වෙලාවක මේ බණ අහන වෙලාවේ සමහරු හිඹුල් වනේ උඩ ඉඳන් යටට කඩාගෙන වැටෙනවා කටු ඇනි ඇනි අඟල් 16 18 කටු ඇනි ඇනි උඩ ඉඳන් පහතට වැටෙනවා. අපි බණපදයේ අහද්දී සමහරු නිරයන් වල ඉපදිලා අසිපත් වනේ කැපි කැපි අවයව වෙම් වෙවි දුක් විඳිනවා. අපි බණ අහද්දී සමහරු ලෝකඹු නිරේ ඉපදිලා පින්වත්නි අර පෙන තට්ටුවේ පෙන බවටපත් වෙවි කැකෑරි ගොඩ එනවා යට යන. ඒ සාපියේ අපායෙන් ගැලවුණ සමහරුන්ට මතකත් නැහැ. මනුස්ස ලෝකයට ආවට පස්සේ පින්වත්නි ගොඩක් අය දඟලනවා ආයි අර මහගෙදර වගේ අපායට යන්න. යන්න නම් එපා. ගියොත් ලේසි වෙන්නේ නෑ. අපායේ තියෙන දුක් කියවන්න ඔයත්තන්ට තියෙන දේවදූත කියලා සූත්‍රය. දේවදූත සූත්‍රයේදී මිනිස්සුන්ට වද වේදනා දෙන්න කලින් අහනවනේ යම රජුරු දේවදූතයෝ 5ක් එව්වා මනුස්ස ලෝකෙට දැක්කද කියලා. කවුද 5 දෙනා? එදාම ඉපදිච්ච බිලිඳා. ඊළඟට ලෙඩා. ඊළඟට ජරාවටපත් වෙච්ච වයස්ගත මහල්ලා. ඊළඟට වැරදි කරලා දඬුවම් ලැබපු හොරා. 5 වෙනි කෙනා කියනවා මැරිලා මිනිය කුණු වෙච්ච ඉදිමිච්ච මලකුණා. දේවදූතයෝ 5 දැක්කේ නැද්ද? දැක්කා ස්වාමීනි. ඉතින් දැක්කහම තේරුනේ නැද්ද මටත් ඔය සන්තෑසියමයි වෙන්නේ කියලා? නෑ ස්වාමීනි. එහෙනම් ඉතින් දඬුවම් උරුමයි කියලා. පළවෙනිම දඬුවම මොකක්ද? යමපල්ලෝ ඇවිල්ලා පින්වත්නි වැයකින් සහිනවා. මේ උඩහම නැති වෙලා රතු පාට යනකව සත්තු හැම ගහන්නේ මස්සු යන්න කලින්. ආන් ඒ වගේ උඩුහම සහිනවා වැයකින්. සැහැලා රත් වෙච්ච යකඩ පොළවක බඩ ගාවලා දන ගාවලා මේ මිනිස්යාගේ අත් දෙකටයි කකුල් දෙකටයි ඇන ගහනවා හෙලවෙන්න බැරි වෙන්න. පංචවදයට පමුණුනවා. ඊට පස්සේ තමයි දෙනවද සියල්ල තීරණය වෙන්නේ. අවීචේ වගේ තැනක ඉපදුනොත්, ලෝකාන්තරික නරකයේ වගේ තැනක ඉපදුනොත් ආයි පින්වත්නි කතා කරලා වඩා අපි බේරුණා එතන. දෙක අපි බේරිච්ච දෙවනි තැන මොකක්ද? പ്രേත ලෝකේ. අපි මේ බණ ටික අහද්දි පෙරේතයෝ වෙලා කී දෙනෙක් සසරේ දුක් විඳිනවා? සමහරු වත්තාස පෙරේතයෝ. සමහරු කුණපාස පෙරේතයෝ. ඒගොල්ලෝ කන්නේ මලකුණු. ඒගොල්ලෝ කැහි සෙම්සොටු ආදී ආහාරයට ගන්නවා. භූතකාදක පෙරේතයන්ගේ ආහාරයේ මලකුණු. සමහරු ඉන්නවා අජගරංග ප්‍රේතයෝ විශාල සර්පයන් වගේ ශරීර. ඒගොල්ලන්ගේ කටවල් බොහොම පුංචි. සමහරු වේමානික ප්‍රේත. වරුවකට සැප විඳිනවා වරුවකට දුක් විඳිනවා. සමහරු මහිද්దిక ප්‍රේත එර්දි බලක් තියෙනවා. හැබැයි පෙරේතයෝ. සමහරු පින්වත්නි පබ්බතංග ප්‍රේත ගල් පෙරේතයෝ කියලා අපි කියන්නේ. ඔය ඉඩකඩම් දීපල වලට ආසාවෙන් මැරිච්චෝ ගල් තිබ්බා වගේ පෙරේතයෝ. පෙරේතයෝ වෙලා උපදිනවා. අපි මේ බණ අහද්දිත් අපේ සමහරු පෙරේතයෝ වෙලා දුක් විඳිනවා. සසරේ අපේ නෑයෝ කී දෙනෙක් එහෙම දුක් විඳිනවද? මුගලන් හාමුදුරුවෝ බණක් කියන්න ගියා පන්සලක. බණ ඉවර වුණාම මුගලන් හාමුදුරන්ට මුත්‍රා කරන්න ඕන වෙලා වැසිකිළියකට ගියා. වැසිකිළියේ දොරෙන් ඇතුළු වෙද්දි මුගලන් හාමුදුරන්ට පේනවා වැසිකිළි වලින් පිටතට ඔලුවක් ඇවිල්ලා ආයියන්. මුගලන් හාමුදුරුවෝ කවුද උද? ඒ පාර කෝව මම මේ පන්සලේ හිටපු ප්‍රධාන දායකයෙක් කිව්වා.
වීරසිංහ පිරිවෙනේ දායක සභාවේ සභාපති හිම බණ අහනවා නම් පරිස්සම් වෙන්න. වැරදුනොත් යන්න වෙන්නේ ඕවයි තමයි. හරියට කරොත් නම් ඉතින් දිව්‍ය ලෝකවල. වැරදුනොත් එහි ඇයි කියලා ඇහුවා. ස්වාමීනි මේ පන්සලේ හිටපු හාමුදුරුවෝ මට කිව්වා පන්සල එයාගේ. වෙන කිසිම හාමුදුරු කෙනෙක්ට ඉන්න දෙන්න එපා එලවන්න කිව්වා. මං එනේන හාමුදුරන්ගේ වැරදි හෙව්වා, කේලම් කෙව්වා, කෙටෙව්වා, අසභ්‍ය වචනෙන් බැන්නා. සංඝයාගේ දේපල සංඝයාට භුක්ති විඳින්න දුන්නේ නැහැ. මං හාමුදුරුවෝම පන්සලෙන් පිට කළා. සංඝයාගේ දේපල සංඝයාට භුක්ති විඳින්න දීපු නැති නිසා මම ගමේ මිනිසුන්ගේ මල පහ කන පෙරේතෙක් කියලා වැසිකිලි වලේ ඉපදුනා කිව්වා. මුගලන් හාමුදුරුවෝ අහනවා කො එතකොට උඹලගේ ලොකු හාමුදුරුවෝ කියලා. එයාත් ඉන්නවා වලේ පල්ලෙහා කිව්වා. එයා මොකද කරන්නේ කියලා අහපමකෝ. එයා මට වැඩිය මල පෙරේතේ. දැන් මං හිටන් ඉන්නේ ලොකු හාමුදුරන්ගේ කර උඩ මම දාන මල පහ කාලා යා ජීවත් වෙන්නේ කියලා. ඕන් භූතකාදක പ്രേත වස්තුව. එසා මතක තියාගන්න අපි එතනිනුත් බේරුණා. තුන්වෙනි නොකල් ස්ථානේ මොකක්ද? අපි බේරුණා පින්වත්නි තිරිසන් ලෝකේ. අපි සත්තුනේ නැන්නේ. ඔය සත්ත්ව ලෝකේ සත්තු කොච්චර දුක් විඳිනවද? අපිට හරි උරතල් වගේ පෙවුනට දැක්කහම අනේ ෂෝක් කියලා කිව්වට සත්තු මොනතරම් දුක් විඳිනවද? බඩගින්නට ඉල්ල ගන්න බෑ. තමන්ගේ හැඟීම් දැනීම් කියන්න බෑ. මට අසනීපයි කියලා ඉංගියකින්වත් අපිට කියන්න බෑ. සත්තු මොනතරම් අසරණ. ඒ සත්තු කොයිතරම් පව් රැස් කරනවද? මේ මගේ අම්මා මේ මගේ සහෝදරිය එහෙම හැඟීමක් නැහැ. ඒගොල්ලෝ වයස ආපුවම පින්වත්නි කාමයන්ගේ හැසිරෙනවා. සමහර වෙලාවට අම්මා එක්ක, සමහර වෙලාවට තමන්ගේ සහෝදරිය එක්ක. ඕක තමයි සත්ව ගති.